මේ කියන්න හදන්නේ හිතා ගන්නවත් බැරි කතාවක්. අනුරාධපුර රෝහලෙන් ඇහෙන මුළු ඇන්තෝම හීතල වෙලා යන අමුතුම කතාවක්. අනුරාධපුර රෝහලේ වයස අවුරුදු 32ක් වුණු වෛද්‍යවරයා ඊයේ දිනේදී තමන්ගේ රාජකාරී කටයුතු නිමා කරලා වෛද්‍යවරු සඳහා රජයෙන් ලබා දෙන නේවාසිකාගාරයට ගොස් සිටියදී නන් අතුණු පුද්ගලයෙකු පැමිණ පිහියක් පෙන්වා ඇයව පියගන්වා දූෂණය කර තිබෙනවා. මෙලෙස දූෂණය කළ සිද්ධියට මුල් වූ පුද්ගලයා අත්අඩංගුවට ගන්නා ලෙස අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරු වැඩ වර්ජනයක්ද ආරම්භ කර තිබෙනවා. එම රෝහලේ වෛද්‍ය නිල නිවාසය තුලදී ඊයේ රාත්‍රියේදී වෛද්‍යවරයෙක් දූෂණය කළ බව කියන පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් මෙම වෛද්‍යවරිය සිය නිල නිවසේ සිටියදී නාදුනන පුද්ගලයෙකු පැමිණ තියුණු ආයුධයක් පෙන්වා ඇයව පියගන්වා මෙසේ දූෂණය කර ඇති බවටයි තොරතුරු වාර්තා වෙන්නේ. අනුරාධපුර වෛද්‍යවරිය වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටිමු. ඇයගේ පින්තූර හෝ පෞද්ගලික තොරතුරු සමාජ මාධ්‍ය වෙත මුදා නොහරින්න. එයයි අපගේ එකම ඉල්ලීම.